අද මුළු රටම කතා වෙන කපල් එකක් වන ඉසුරු සහ දේශානී ඇත්තනම වෙන් වෙලාද? ජනප්‍රිය තරු දෙපළක් වන ඉසුරු ලොකුහෙටි ආරච්චි සහ දේශානී නෙහාරා පෙම්වතුන් ලෙස මුළු රටේම ආදරය දිනාගත් යුවලක්. නමුත් ඊයේ දිනේ දේශානී ආందోලනාත්මක ප්‍රකාශයක් සමාජ මාධ්‍යයට පළ කරලා තියෙනවා. මෙහෙමයි ලියලා තියෙන්නේ. උපුටා ගැනීම සමහර මිනිස්සු අපේ ජීවිතවලට එන්නේ වෙස්වලාගෙන, ඇත්ත සතාව හංගගෙන, ආදරේ කිය රගපාගෙන අවංක හිත එක්ක සෙල්ලම් කරන එක. ඇත්තටම මම මේ වගේ මිනිසුන්ට කියන්න ඕන නම නම් දන්නේ නැහැ. හැබැයි මට ඒ වගේ අය මිනිස්සු කියලා නම් හිතන්න අමාරුයි. මගේ ජීවිතයේ එක් කාල සීමාවකදී මටත් ඒ වගේ ආත්මයක් හමු වුණා. නොසැහෙන්න ආදරය කරා, විශ්වාස කරා. මගේ ජීවිතේ වටිනාම කියන දේවල් මට කැප කරන්න සිද්ධ වුණා. ඔව්, හැමෝම මට බැන්නා. මාව විවේචනය කරා. මට දොස් කිව්වා. මගේ දෙමව්පියන්ට දොස් කිව්වා. ඒ වගේම මට හොදත් කිව්වා. අවවාදත් දුන්නා. මන් දන්න නොඅදුනන ගොඩක් මිනිස්සු මට කතා කරා. ඒ හැමෝටම ගොඩක් ස්තුතියි. මොනම හරි හේතුවකට උනත් ඇත්ත පෙන්වන්න ගොඩක් උත්සාහ කරාට. අපි කවුරුත් අවංකව ආදරය කරද්දී අන්ධ වෙනවනේ. මට තුනේ එකයි. ඒ වගේ මිනිසුන්ට කොච්චර අපි වටිනාකමක් ආදරයක් ගෞරවයක් දුන්නත් මනුස්සකමක් ගෑවිලාවත් නැති වුන් වගේ හැසිරෙන්නේ පවටද කියන්න මන් දන්නේ නැහැ. අවංකව ආදරයක් ලැබෙද්දී අඩුමේ මනුෂ්‍යත්වයේ වෙනුවෙන්වත් වටිනාකමක් වෙන්නේ නැතිව තිරිසන්නු වගේ තමන්ගේ ගැහණිය ළඟින් ඉද්දිත් කුමන හෝ අරමුණකට වෙනත් ගැහණු හොයාගෙන යන්නේ උන්ගේ තියෙන අඩු මානසිකත්වය නිසාද නැත්තම් එක හිතක් මැත්තේ නැහෙන්න වගකීම් ගන්න බැඳීම් වලට ගෞරවයක් දෙන්න බැරි තරම් පහත් දුර්වල පෞරුෂත්වයක් තියෙන නිසාද නැත්තම් කොච්චර වුණත් කැලේ මාරු වුණාට කොටියේගේ පුල්ලි මාරු වෙන්නේ නැත නිසා වෙන්නත් ඇති නේද? මන් මෙහෙම පෝස්ට් එකක් දාන පළවෙනි වතාව. ඔව්, මේක මගේ පෞද්ගලික කාරණයක් සම්බන්ධව තමයි. හැබැයි මේක මුළු රටක් කතාබහට ලක් වුණ සෝෂල් මීඩියාස් වල දවස් ගණන් මාස ගණන් කතා කරපු දෙයක්. ඒ නිසයි මෙහෙම පෝස්ට් එකක් දාන්න හේතුව. මොකද මෙතනින් පස්සෙවෙත් අනවශ්‍ය ප්‍රශ්න අහන්න හිතන් ඉන්න අයට මන් හිතනවා දැන් යම්කිසි දැනුවත් වීමක් ඇති කියලා. මේ සම්බන්ධයෙන් මට මිනිස්සු බැන්නත් නැවත විවේචනය කරත් මේක තමයි ඇත්ත. ඉතින් බොහෝ වේදනාත්මක කාලවකවානුවකට පසු මම තේරුම් ගත්තේ එකම දේ. අපි ආදරය කරන්න ඕන, කැප වෙන්න ඕන තමන්ට කියලා ආත්ම ගරුත්වයක් තියෙන මිනිහෙක්ට විතරයි කියලා. ඇත්තටම මොකද වුනේ? චුලක්ෂි ආයෙත් ඉසුරු සහ දේශානී අතරට ආවද? මම කැමති කෙලින් කතා කරන අයට. මොකද හැමෝම කෙලින් කතා කරන්නේ පිටිපස්සෙන් ඇවිත් ගහන්න බලන් ඉන්නේ. මෙයා එහෙම නෑ. මෙයා කියන්න ඕන දේ කියලා හරි කරලා හරි පෙන්නනවා. සමහර මිනිස්සු අපේ ජීවිතවලට එන්නේ වෙස්වලාගෙන. අචින්ති තම්පි භවති චින්තිනම්පි විනස්සති.